ආපසු ගොස් ආරම්භය වෙනස් කළ නොහැක. නමුත් ඔබට සිටින තැනින් ආරම්භ කර අවසානය වෙනස් කර හැකිය. අදත් හරි ලස්සන දවසක්. උදේම පිරිසිදු කරන වැඩේ තමයි කරන්න හදන්නේ. මේවා නිතර නිතර පිරිසිදු කරන්න ඕනේ. නැතිනම් ඒවා ගොඩාක් අපිරිසිදු වෙනවා. මම ගොඩක් දුරට වැඩ කරන්නේ මෙතනනේ, මේ ටේබල් එකේ. ඔයාලා දැකලා ඇතිනේ. ඉතින් එතන පිරිසිදු කරලා අතු කාලා ටයිල් එකත් මොප් කරලා දැම්මා. දැන් අපි යන්නේ පොඩි වැඩකට. ඒ අපේ බබාගේ කොණ්ඩේ කපන්න. එයාව එක විදිහකට තියාගන්නවා කියන්නේ නම් ටිකක් අමාරු වැඩක්. කොහොම හරි එයාගේ අප්පච්චි සැලුන් එකේ අයියයි එකතු වෙලා ලස්සනට ඒ වැඩේ කරලා දුන්නා. බබාටත් හරි සතුටුයි, මටත් හරි සතුටුයි. පුංචි බබාලගේ කොණ්ඩේ මෙහෙම ලස්සනට කපලා දෙන එකත් දක්ෂතාවයක්. ඉතින් අපේ බබාගේ කොණ්ඩේ ලස්සන කරාට සැලුන් එකේ අංකල්ට තෑන්ක්ස් කරලයි අපේ බබා ආවේ. ආපු ගමන්ම එයාව නාවලා නිදි කරා. එතකොට එයාට සනීපෙට නින්ද යනවා. මේ තියෙන්නේ අපේ ඊළඟ වැඩේ. මම කලින් දවසක ලුණු පැල තවන් දාන විදිය ඔයාලට කිව්වනේ. දැන් තියෙන්නේ ඒවා තවන් වලින් ගලවලා හිටවන්න. මේ අපේ අම්මා කරන්නේ ඒ වැඩේ. පැල තවානෙන් පැල ගලවලා ඒවා තියනවා. ඒවා හිටවන්න කට්ටියකුත් එනවා. එයාලා එන්න කලින් අපේ අම්මා ඒ වැඩේ කරලා තියෙනවා. එතකොට ලේසියිනේ. මේ විදිහට පාත්ති ලස්සනට වෙන් කරලා තමයි ඒවා හදන්නේ. මේ ඒ නැන්දලා ලස්සනට ඒ දේවල් හදනවා. අවුව කියලා නෑ. එයාලා හරි ලස්සනට ඒ වැඩේ ඉවර කරන්නයි බලන්නේ. හිටවලා ඉවර වුණාම දකින්න ලැබෙන විදිය තමයි මේ. හරිම ලස්සනයි. ඒ නැන්දලා ඒ වැඩේ හරි ලස්සනට ඉවර කරලා තියෙනවා. දැන් ඉතින් මේ ලුණු වගාව මාස 3ක් හරි පරිස්සමට බලා ගන්න ඕනේ. දැන් අපි දවල්ට කන වෙලාව. ඒ කෑම එකේ රස ගැන නම් කියන්න වචන නෑ. ඒක ඒ තරමටම රසයි. ටිකක් විතර හවස් වෙන්න ඇරලා දියුල් කිරි එක්කත් හදාගත්තා. ඊට පස්සේ අපේ බබත් එක්ක සෙල්ලම් කරන වෙලාව. එයත් එක්ක ඉන්න මං හරි ආසයි. එයත් එහෙම තමා. එයත් එක්ක සෙල්ලම් කරන්න තමා මං ආසම. දැන් රෑ වෙලා. අපි දැන් යන්නේ වාලුකාරාමය පන්සලට. ටීවී දෙරණ FM දෙරණ විසින් සංවිධානය කරනු ලබන ධර්මානුකූල දේශනයකට සවන් දෙන්න.
එතනට එන හැම කෙනාගේ මතේ පහනක් තියෙනවා. ඒක අතේ තියාගෙන බණ අහනවා, ගාථා කියනවා, ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ කියන දේ කොයි වෙලාවෙ මේ බැඳීම් වලින් ඉවත් වෙලා යන්න වේවිද අපි දන්නේ නැහැ. ඒ නිසා අපි කුසල් රැස් කරන්න ඕනේ. ධර්ම දේශනාවලට සවන් දීලා ජීවිතේ වැරදි තැන් හදා ගන්න ඕනේ. ඒකම ඇති අපිට. දවස කොච්චර කාර්ය බහුල වුණත් ඒ විදිහට ගෙවන්නට වුණත් දවස අවසානය මෙහෙම ගෙවන්න ලැබීම හිතට මහත් වූ සැනසීමක්. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි. ආයෙත් දවසක හමු වෙමු.